Okay, children, today our lesson is circumference of a circle, grade 9. මේකෙදී අපි ඉස්සෙල්ලම දැනගන්න ඕනේ අපි සර්කල් එකේ පොඩි ඩීටේල්ස් ටිකක් තියෙනවා. සර්කල් එකක් ගැන ගමුකෝ. සර්කල් එකේ මෙන්න මේ හරි මැදට අපි කියනවා සෙන්ටර් කියලා. right. ඊට පස්සේ සර්කල් එකේ මේ සෙන්ටර් එකේ ඉඳන් මෙන්න මේ සර්කල් එකට අඳින ස්ට්‍රේට් ලයින් තියෙනවානේ. ඒ ස්ට්‍රේට් ලයින් හැම එකක්ම ලෙන්ත් එකකින් ඉක්වල් වෙනවා. හරිද? ඔයාලා ඕන සර්කල් එකක ඉඳලා සෙන්ටර් එක මාක් කරලා සෙන්ටර් එකේ ඉඳන් සර්කල් එකට මෙන්න මෙහෙම ස්ට්‍රේට් ලයින්ස් ඇඳලා මෙයාලගේ දිග මැනලා බලන්න ඒ හැම එකක්ම දිගින් සමාන වෙනවා. ඒලා ලෙන්ත් එකකින් ඉක්වල් වෙනවා. මෙයාලට කියනවා නමක්. මෙන්න මේ ලෙන්ත් වලට කියන නම තමයි රේඩියස්. රේඩියස් කියලා කියනවා. ඊට පස්සේ සර්කල් එකේ එක පොයින්ට් එකක ඉඳන් සෙන්ටර් එක හරහා තව පොයින්ට් සර්කල් එකෙන් පොයින්ට් එකකට අඳින ස්ට්‍රේට් ලයින් එකට අපි කියනවා ඩයමීටර් කියලා. මොකද එයාට කියන්නේ ඩයමීටර්. right. ඊට පස්සේ සර්කල් එකේ දැන් සෙන්ටර් එක හරහා නැතුව මෙන්න මෙහෙම වෙන ඕනම තැන් දෙකක් යා කරන ස්ට්‍රේට් ලයින්ස් කියමුකෝ. මේවට කියනවා චෝට්ස් කියලා. එයාලට කියන්නේ චෝට්ස් කියලා. හරිද? ඊට පස්සේ සර්කල් එකේ මේ සම්පූර්ණ මෙන්න මේ වටේ ලෙන්ත් එකට අපි කියනවා සර්කම්ෆරන්ස් කියලා. හරි නේද? ඔය තමයි ඩීටේල්ස් ටික. හරි මැදට කියනවා සෙන්ටර් එක කියලා. මෙන්න මෙහෙම සර්කල් එකේ එක තැනක ඉඳන් සෙන්ටර් එක හරහා තව තැනකට ඉඳලා තියෙන ස්ට්‍රේට් ලයින් එකක් අපි යාට කියනවා ඩයමීටර් කියලා. සම්පූර්ණ මේ සර්කල් එකේ වටේම තියෙන ලෙන්ත් එකට නැත්නම් වටේ දිගට අපි කියනවා සර්කම්ෆරන්ස් කියලා. ඊට පස්සේ සෙන්ටර් එක හරහා නැතුව වෙන තැන් දෙකක් සර්කල් එකේ යා කරලා තියෙනවා නම් අන්න යා කරලා තියෙන ලෙන්ත් එකට අපි කියනවා චෝඩ් එකක් කියලා. ඊට පස්සේ සෙන්ටර් එකේ ඉඳන් සර්කල් එක මත නදින අපි ඕනම ලෙන්ත් එකකට අපි කියනවා ඕනම ඉරක් රේඩියස්. එයාලා මේ වගේම ඉක්වල් වෙනවා. හරි නේද? ඔය ටික තමයි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. ඊට පස්සේ